හායි යාළුවනේ විවිධ විද්බිනෝ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ඔයාලට මම අද අරගෙන ආවේ පාටි එකකට යන්න රෙඩි වෙන වීඩියෝ එකක්. ඉතින් ඕනම කෙනෙක්ට මේකප් එකක් කරද්දී අමාරුම දේ තමයි අයිලයිනර් එක ඇඳගන්න එක. ඇත්තටම ඒක හරිම ලේසියි. ඉතින් ඒකට අයිලයිනර් ෂේප් පෙන් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් මේකප් එකක් කරද්දී ඔයාලගේ අයිබ්‍රෝස් දෙක හීනේ නම් අයිලයිනර් පෙන්සිල් එකක් අරගෙන ඒ දෙක ලස්සනට ඇඳගන්න. මොකද අයි මේකප් එක ලස්සන නම් තමයි මූණේ මේකප් එක හරියටම ලස්සනට පේන්නේ. ඉතින් අයිලයිනර් එක, අයි ෂැඩෝස් ටික, අයිබ්‍රෝස් ටික හරියටම තියෙනවා නම් අපේ මූණේ මේකප් එක අපේ මූණට හරියටම ලස්සනට හිටිනවා. ඒ වගේම තමයි ලිප්ස්ටික් එක. ඉතින් අපි ලිප්ස්ටික් එකක් යූස් කරද්දී අපේ මූණට මැච් වෙන කලර් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. අපි ස්කින් කලර් එකට වගේම ඇඳන් ඉන්න ඇඳුමටත් මැච් වෙන ලිප්ස්ටික් එකක් යූස් කරනවා නම් තවත් ලස්සනට පේනවා. ඇත්තටම මම වෙඩින් එකකට ඇරුණාම හෙවි මේකප් එකක් දාන්නේ නැහැ. ඕනම තැනකට යනවා නම් චූටි මේකප් එකක් තමයි දාන් යන්නේ. ඉතින් චූටි මේකප් එකක් කිව්වට අයිලයිනර් එක ඇඳලා මස්කාරා එක ගාලා ලිප්ස්ටික් එක විතරක් ගාලා තමයි මම හුඟක් වෙලාවට තැනකට යද්දී යන්නේ. ඇත්තටම ලොකු මේකප් එකක් දාන්නට වඩා ගෙදරදීම මේ වගේ චූටි මේකප් එකක් පුරුදු වෙනවා නම් අපිට යන ගමනත් හරිම සැහැල්ලුවෙන් පහසුවෙන් ගිහින් එන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හෙයාර් ස්ටයිල් එකත්. හැම ගෑනු ළමෙක්ටම හැම තැනකටම යද්දී ඒ කියන්නේ එක තැන් වලින් වෙනස් වෙනවා හෙයාර් ස්ටයිල් එක මැච් වෙන විදිය. අපි අඳින ඇඳුම අනුව වෙනස් වෙනවා. යන තැන අනුව වෙනස් කරන්න වෙනවා. ඉතින් අපේ මොනට මැච් වෙන විදියට අපි දැනගන්න ඕනේ හෙයාර් ස්ටයිල් එක ලස්සනට දාගන්න. ඉතින් අපි පාටි එකකට යනවා නම් අපි ඇඳන් යන ඇඳුමින් ධම්ම දාන් යන කරාබ දෙක වෙනකම්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ගෑනු ළමෙක් වුණාම ඕනම තැනකට යද්දී ලස්සනට යන්න ඕනේ. ඉතින් ඕනම කෙනෙක් දැක්කම කැමති වෙන විදිහට ලස්සන පෙනුමක් එයාට තියෙන්න ඕනේ. ඉතින් ගෑනු ළමෙක්ට ලස්සන පෙනුමක් එන්න සල්ලි තියෙන්න ඕනේ නැහැ. ඒක තියෙන්නේ තමන්ගේ අතේමයි. තමන් නාලා පිරිසිදු පිළිවෙලකට ඇඳලා ඉන්නවා නම් ඕනම ගෑනු ළමෙක් ලස්සනයි. ඉතින් මගේ විදිහට ඔයාලා try කරලා බලනවා නම් මට මේ මේකප් එක දාලා ready වෙන්න යන්නේ විනාඩි 10ක් වගේ පොඩි කාලයක්. ඉතින් ඇත්තටම අපිට ලොකු වෙලාවක් යනවා සාමාන්‍යයෙන් ගෑනු ළමෙක්ට කොහෙද යනවා නම් ලෑස්ති වෙන්න. ඉතින් මේ වගේ පොඩි දේවල් වලින් අපේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වගේම අපිට ඉක්මනට ලෑස්ති වෙලා ඕනම තැනකට යන්නත් පුළුවන්. මම දාපු මේකප් එක ඕනම කෙනෙක්ට දාගන්න ලේසියි වගේම ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මහ ලොකු දේවල් අවශ්‍ය නැහැනේ. පොඩි දේවල් ටිකක් තමයි ඕනේ. ඉතින් ඕනම ගෑනු ළමෙක්ට සල්ලි තියෙන, සල්ලි නැති, තාම ස්කූල් යනවා නම් එහෙම, තාම ජොබ් එකක් කරන්න නැති ගෑනු ළමයි ඉන්නවා නම් ඉතින් එයාලා ඕන කෙනෙක්ට ලිප්ස්ටික් එකයි, අයිලයිනර් එකයි, මස්කාරා එකයි විතරක් පාවිච්චි කරලා ලස්සන මේකප් එකක් දාගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ මේකප් එක හොඳ නම් ඔයාලා මගේ විදිහට කැමති නම් ඔයාලට පුළුවන් මේ විදිහට try කරලා බලන්න. ඉතින් ඔයාලට මීට අමතරව ස්කින් එකට මැච් වෙන විදිහට ෆවුන්ඩේෂන් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ විදිහට කැමති නම් මගේ විදිහ හොඳයි නම් ඔයාලත් මේ විදිහට try කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.